හරි. ඉතින් ඔන්න අපි අරන් ආවා. කොහොමද ඉමේජ් එක කියන්නේ මොකක් හරි ෆොටෝ එකක තියෙන වෝටර්මාක් එකක් අයින් කරන්න කියන එක. ඉතින් මේ වෝටර්මාක් ගත්තාම එක එක වෝටර්මාක්ස් තියෙනවා. ඔපැසිටි අඩු වෙන ඒවාත් තියෙනවා, වැඩි වෙන ඒවාත් තියෙනවා. සමහර ඒවා වෝටර්මාක් එකේදී ඔපැසිටි එක 100%ක් තියෙනවා, සමහර ඒවා 150ක් ඒ වගේ ගණනක් තියෙනවා. ඉතින් ඒකෙදී අපිට ඒක වෝටර්මාක් එක වයිට් කරන්න පුළුවන් හැකියාව අඩු වෙන්න පුළුවන් ඔපැසිටි අඩු වෙනකොට. හැබැයි අපිට ගොඩක් දුරට පුළුවන් මේකෙදී වෝටර්මාක් එක හරියටම වයිට් කරගන්න. ඉතින් මම කියන්නේ මම ගත්ත ඉමේජ් වලට පේන ඇති. මෙන්න මේ ඉමේජ් එකේ නම් වෝටර්මාක් එක සාමාන්‍යයෙන් 60ක් 70ක් වගේ ප්‍රමාණයකට තමයි දාලා තින්නේ. ඊට වඩා ගොඩක් අඩු කරලා නැහැ. ඔයාලට පේන මේ දැන් ගත්තාම 60ක් 70ක් තමයි මේ වෝටර්මාක් එක දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහා මේක හරි ගොඩක් ලේසි. මම කියන්නම් මෙන්න මේ විදිහට කරන්න. මුලින්ම මේකේ ඩුප්ලිකේට් ලේ එකක් ගන්නවා. ඩුප්ලිකේට් ලේ එකක් අරගන්නවා. අපි ඒකේ තමයි අපි මේ කරන වැඩේ කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා යන්න සිලෙක්ට් වලට ගිහලා සිලෙක්ට් වල තියෙන කලර් රේන්ජ් එක. කලර් රේන්ජ් එකට ගියාම කලර් රේන්ජ් එකෙන් ඔයාලා දන්න මොකද්ද වෙන්නේ කියලා. යම් කලර් එකක් දුන්නාම ඒ කලර් එකේ තියෙන ඒ කලර් එකට තියෙන ඉමේජ් එකේ තියෙන කලර් එකේ තියෙන හැම තැනක්ම යාලා ගන්නවා. ඉතින් මේකෙදි මම දැන් මේ විදිහට zoom කරලා මේ පෙන්සිල් එකෙන් මෙන්න මේ කලර් එක සිලෙක්ට් කරලා දෙනවා. ඒකට දැන් යා ඒ කලර් එක අල්ල ගන්න. මේකදී අපිට පුළුවන් මේකේ මේකප් මම දැන් සාමාන්‍ය 70ක් වගේ නේද 70ක් වගේ දා ගන්නවා 60 මේ ප්‍රමාණයට දා ගන්නවා. දාගෙන මේ ඉමේජ් එක හැටියට මොන දැන් මට සිලෙක්ට් කරලා තියෙනවා මේක. මේකේ තා පොඩි ප්‍රශ්නයක් එනවා මෙන්න මේ වගේ. දැන් මම සිලෙක්ට් කරපු කලර් රේන්ජ් එකේදී මෙයාගේ ස්කින් ටෝන් එකත් එක්ක මේ දෙක මික්ස් වුණාම එයා ඒ ටික අරගන්නේ නැහැ. හැබැයි දැන් එළියේ බ්ලැක් වල තියෙන ඒරියාස් වල තියෙන ඔක්කොම අරගෙන තියෙනවා. අර ටික අරගෙන නැහැ. මේකදී අපිට පුළුවන් මෙන්න මෙහෙම මැනුවලි මැජික් වන් ටූල් එක අරගෙන මැජික් වන් ටූල් එක ගන්නවා. අරගෙන ඉවරලා මැනුවලි අපිට පුළුවන් ක්ලික් කර දැන් මම මේකෙදී තව දෙයක් තමයි ටොලරන්ස් එක. ටොලරන්ස් එක මම 30ක් තමයි දාගත්තේ. 30ක් නේ දාම මම ගොඩක් දුරට හැම දෙයකදීම පාවිච්චි කරන්නේ ටොලරන්ස් එක 30ක් වගේ. ඉතින් මේ වගේ 30 වගේ දාගත්තාම මම හිතනවා ඇති වෙයි කියලා මේකෙදී මේ සිලෙක්ට් වෙච්ච නැති තැන් ක්ලික් කරාම මෙන්න මේ වගේ සිලෙක්ට් වෙනවා. ටොලරන්ස් එක 30ක් වෙයි. සමහරවිට දැන් ඔයාලා ගන්න ඉමේජස් වලදී ඒක අඩු වැඩි කරලා බලන්න ගොඩක් වටේ පරාසය අල්ලන වැඩ නම් ටොලරන්ස් එක අඩු කරගන්න. ඊට අපිට සිලෙක්ට් වෙන ප්‍රමාණය අපිට අවශ්‍ය ප්‍රමාණයට අඩුයි නම් ඒක වැඩි කරගන්න. ගොඩක් දුරට වෝටර්මාක් එකකදී නම් ටොලරන්ස් එක 110ක් දාගත්තත් ගොඩක් දුරට එකම කලර් එක නිසා ඒ මුළු ඒරියා එකම අල්ල ගන්නවා. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මේකේ සිලෙක්ට් වෙච්ච නැති තැන් ටික මම මේක සිලෙක්ට් කරනවා. රයිට් ඔන්න විදිහට මම මේ විදිහට සිලෙක්ට් කරගත්තා. දැන් කරන්න තියෙන ඊළඟට මෙන්න මේක අනිවාර්යෙන් කරන්න. මේක නොකරොත් ඔයාට මේකේ වැඩේ හැටි කරගන්න බැරි වෙනවා. මතක තියාගන්න අනිවාර්යෙන් සිලෙක්ට් වලට ගිහිල්ලා select and mask click කරන්න. select and mask මේකේ select and mask click කරාම මේ විදිහට dialog box එක open වෙනවා. ඒකෙදි ඉතින් edge detection එකේදී මේක reduce කියන එක වා දෙන්න සාමාන්‍යයෙන් 8ක් විතර වගේ දෙන්න. ඊළා මේකෙදි ඊට පස්සේ ඔයාලට feather එකක් ඉල්ලනවා. feather එකත් දෙකක් විතර දෙන පික්සල් දෙකක් විතර දෙන contrast කියන එක සාමාන්‍යයෙන් 60ක් 70ක් විතර දෙන්න contrast කියන එකත් ඊට shift edge කියන එකත් සාමාන්‍යයෙන් 130ක් 35ක් ඒ වගේ ගණනක් දෙන්න. දීලා මෙතනින් okay කරන්න. right. ඊට පස්සේ ඔන්න ඔය වගේ ඔයාලට select වෙච්ච areas පෙන්නනවා. මේකෙදි දැන් මගේ කියන මේ skin එක select කරලා දිනවා. හැබැයි මේකෙදි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ image එකේදී ඒවට හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ select වලට ගිහිල්ලා modify වල දිනවා feather එකෙන් 100ට සාමාන්‍යයෙන් සේද pixel 4-5ක් වගේ දෙන 4ක් දුන්නත් ඇති. right. ඊට පස්සේ යන්න fill වලට edit වල දිනවා fill වලින් content aware කියන click කරන content aware තා okay කරන්න. right. ඔන්න ඔය විදිහට selection එක අයින් කරන්න select වලට ගිහලා deselect කරන්න. right. ඔන්න ඔය විදිහට මගේ image එක watermark එක අයින් වෙලා තියෙනවා. image එක ප්‍රශ්නයක් නොවෙන්නේ. ඉතින් අන්න මේ විදිහට තමයි watermark එක ලේසියෙන්ම remove කරගන්නේ. තව මේකෙදි ඔයාලට ප්‍රශ්න ආවොත් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත්
ඒදි මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මොකද්ද කියන එක මම ඒකදී කියන්නම් කරන්න ඕන දේවල්. ඉතින් මේකේ තව දේවල් තියෙනවා. දැන් මෙතනදී මම ඔයාලට සිලෙක්ට් වෙන්න නැති ඒරියා එකක් තියෙන පුළුවන් මෙන්න මේ වගේ තැනක කියලා. මේ වගේ අකුරු. يعني ස්කින් ටෝන් එකත් එක්කම ෂේප් වෙලා ගිහිල්ලා තියෙන නිසා ඒකදී අපිට පුළුවන් හීලින් බ්‍රෂ් එක අරගෙන හීලින් බ්‍රෂ් ටූල් එක අරගෙන මේ විදිහට ටූල් එක ලොකු කරලා ඕවර්ටර් ක්ලික් කරලා මෙතනින් අපි කොපියක් ගන්නවා. ඕවර්ටර් ක්ලික් කරලා මේ විදිහට අපිට ඒක ඉරේස් කරගන්නත් පුළුවන්. මේ වගේ අපේ තනි කලර් එකක් වගේ තියෙන තැනක විතරයි ඒක පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ කරගන්නත් පුළුවන් මැනුවලි. ඉතින් ඒ නිසා හරි ලේසි මේ වෝටර්මාක් කියන එක ඉවත් කරගන්න. ඔයාලා try කරලා බලන්න. මම මේකේ අපි sample images මම දාලා තියෙනවා Google Drive upload කරලා link එක මම පහලින් දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට download කරගන්න පුළුවන් මේ image එක. ඉතින් try කරලා බලන්න. මොනවා ප්‍රශ්නයක් තියෙනම් comment section එකේ comment එකක් කරා මයින් අහන්න. නැත්නම් WhatsApp හරහා වුණත් අහන්න පුළුවන්. මම කියන්නම් මොකද්ද කරන්න ඕන කියන එක. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.